බුදු පිළිම ළඟට යනකොට යටිහිතේ නරක හිතුවිලි එනවා. අම්මා තාත්තා ගැන යටිහිතේ නරක අදහස් එනවා. සහෝදර සහෝදරියෝ ගැන යටිහිතේ නරක අදහස් එනවා. කොච්චර අකමැති වුණත් යටිහිතේ නරක අදහස් තියෙනවා. ඔය වගේ යටිහිතේ ප්‍රශ්න සමහරවිට ඔබටත් ඇති. ඒ ප්‍රශ්න වලට ඔබත් කියනවා ඇති යටිහිතේ ප්‍රශ්න කියලා. ඒවා යටිහිතේ ප්‍රශ්න කියලා තේරුම් ගන්න එපා. ඒවා හිතුවිලි. හිතුවිලි ගැන අපි තේරුම් ගන්න ඕන හිතට අරමුණු වෙන බාහිර දේ කියලා. හරියට මේ වගේ. ඇහැට අරමුණු වෙන බාහිර දේ තමයි රූප. කනට අරමුණු වෙන බාහිර දේ ශබ්ද. නාසයට අරමුණු වෙන බාහිර දේ ගන්ධ සුවඳ. දිවට අරමුණු වෙන බාහිර දේ රස. ඒ වගේමයි. හිතට අරමුණු වෙන බාහිර දේ තමයි හිතුවිලි. අපි හිතමු අපේ ඇස් දෙකට අපි බලන්න අකමැති අපි දකිද්දිත් අප්‍රසන්න දෙයක් අපිට පෙවුනොත් අපි බය වෙලා කම්පා වෙලා තිගැස්සෙනවද ඇයි අනේ මට මේව පේන්නේ කියලා. අපි අකමැති දේ දැක්ක ගමන් අපි එක්ක අහක බලා ගන්නවා එක්ක ඇස් පියා ගන්නවා අපි වෙන අරමුණක් බලනවා. අපේ කන් දෙකට අහන්න අකමැති සද්දයක් ඇහුණොත් අපි ඉක්මනින් ඒ සද්දේ නෑ හෙන තැනකට එක්ක යනවා. එහෙම නැත්නම් අපි කන් දෙකෙන් ඇඟිලි ගහ ගන්නවා. අපි යම් තැනක ඉන්නකොට නාසයට දැනෙනවා අපි අකමැති දුගතක්. අපි ඉක්මනට නාහේ වහ ගන්නවනේ. ඉතින් ඒ වගේමයි. හිතට බාහිරින් හිතුවිලි එනවා. බොහෝ දෙනෙක් ඒක මේක මගේ යටිහිතේ මේක මගේ යටිහිතේ කියලා ඉවල්ලගෙන. එහෙම යටිහිත උඩුහිත කියලා හිත් දෙකක් බුදුරජාණන් වහන්සේ පනවල නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිත කියන්නේ ආධ්‍යාත්ම ආයතනය. හිතුවිලි කියන්නේ බාහිර ආයතනය. හිතුවිලි කොච්චර ආවත් ඒ හිතුවිල්ල පිළිගන්නවද ප්‍රතික්ෂේප කරනවද කියන එක තම තමන් ළඟ තියෙන එකක්. හරියට මේ ලෝකේ රූප ගොඩාක් තියෙනවා. ඒ රූප තිබ්බා කියලා අපි මේ හැම රූපයක්ම බලන්නේ. අපි මේ හැම රූපයකම සටහන් ගන්නෙ. අපිට අවශ්‍ය රූපේ සටහන් අපි ගන්නවා. අපිට අනවශ්‍ය රූප අපි නුඹලා ඉන්නවා. ඒ වගේ ඔබේ හිතට ওই වගේ වෙහෙස කර හිතුවිලි එන්න පුළුවන්.